මේ ඉන්නේ ලංකාවට ලොකු සේවයක් කරපු ඉංජිනේරුවෙක්. හෙලෝ මගේ නම ඩීජේ විමල සුරේන්ද්‍ර. මට තිබ්බ ලොකු හීනයක් ලංකාවේ හැමෝටම විදුලි ලබා දෙන්න. 1880දී අපේ රටේ විදුලිය කියලා එකක් නෑ. ලාම්පු වලින් හඳ එළියෙන් ආලෝක අවශ්‍යතාවය ඉටු කරගත්තා. ඒ 1882දී කොළඹ වරායට ආන්නැවකින් පළමු වතාවට ශ්‍රී ලාංකිකයන් විදුලිය දැකගත්තා. 1890දී ඩීසල් යන්ත්‍රයකින් පළමු විදුලි බල්බය දැල්ලුණා. ඒක සීමා සහිත වුණා. 1918දී ලක්ෂපාන ඇල්ලට ගිය මේ ඉංජිනේරුවාගේ හිතට ආවා මේ ජලයෙන් විදුලිය උත්පාදනය කරලා රටටම විදුලිය දෙන්න පුළුවන්. ඔහු රජයට යෝජනාව ඉදිරිපත් කළා. නමුත් ඒ කාලේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ඔහුට හිනාව. How can we generate electricity by using water? ඒත් ඔහු නතර වුණේ නෑ. ඔහුගේ පුද්ගලික මුදලින් පරීක්ෂණ කළා. අලුත් දේවල් අත්හදා බැලුවා. නැවත ඔහු රජයට බල කිරීමෙන් 1924 දී ඔහුගේ උත්සාහය මත ලක්ෂපාන විදුලි යෝජනා ක්‍රමය ආරම්භ කළා. නමුත් රජයේ දුර්වල අනුග්‍රහය නිසා කෙටි කලකින් එය නතර වුණා. 1929 දී ඔහු පළමු තාප විදුලි බලාගාරය ආරම්භ කළා. නමුත් ඒද අසාර්ථක වුණා. ඒත් ඔහුගේ අරමුණ නතර වුණේ නෑ. ඔහු නැවත උත්සාහ කළා. 1931 දී ඔහු හඬ අවදි කරා. 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණා. ඔහුගේ හඬට බලයක් ලැබුණා. 1950 දී ලක්ෂපාන විදුලි බලාගාරය සාර්ථකව නිම කළා. එයින් අපේ මුළු රටම ආලෝකමත් කළා. මේක නිකම් කතාවක් විතරක් නෙවෙයි. අවංකව අත්නුහර මහන්සිලා වැඩ කරලා අපේ රට ගොඩනගමු. See you in the next video.